හායි කට්ටිය සාදරයෙන් පිළිගන්නවා තිමිරා ගේමින් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ කොබල්ස්ටෝන් වලින් පොඩි වැඩක්. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලන්න මොකද කරන්න යන්නේ කියලා. මේක තමයි අපේ සීරීස් එකේ දෙවෙනි පිය. ඒකින්ද ඒකත් එක සෙට් වෙන්න please subscribe. ඉතින් මේ ඊට කලින් වීඩියෝ එකේදී මම බට් එක කෙක් කව් කරගත්තා. හැබැයි ඒ වීඩියෝ එකට පොඩි ප්‍රශ්නයක් ගියා. මේ වෙනකොට මේ තියෙන්නේ මම එක්කව කරගත්ත බට්ටය. ඒ වගේම මේ අංගාව දැන් ග්‍රැවල් කියලා જાතියකුත් තියෙනවා. ඒ වගේම මම මේ කොබල්ස්ටෝන් වලින් බට් එකක් හදාගත්තා. ඒත් මම ඕගොල්ලන්ට පේන්නත් එක්ක දැන් ඒ කොබල්ස්ටෝන් වලින් තාම වයින් කරන්න තමයි යන්නේ. ඉතින් ඒකට මට මෙන්න මේක තමයි තියෙන භාණ්ඩයක්. ඊට පස්සේ මේකත් ගමු අපි. හරි. අපි දැන් යමු දැන් අර වීදුරු හදන වැඩේට. ඉතින් මම වීදුරු හදන්න යන්නේ තනිකර වීදුරු හදන එපියක්. වීදුරු මගේ වීදුරු වැඩි. ඉතින් වීදුරු හදන්න තමයි. මෙන්න මේ ප්ලේස් එකේ තමයි වීදුරු හදන පටන් ගන්න යන්නේ. ඉතින් වීදුරු හදන්න. දැන් මෙතන තනිකර වීදුරු ෆාම් එකක් ගන්න තමයි හදන්නේ. දැන් මං හදන්නේ එක්ස් එකෙන් ගස් ටිකක් පෙරලලා දාන්න. මොකද කිව්වොත් මගේ මේ වැඩේට ක්‍රාෆ්ටිං ටේබල් එකක් අවශ්‍යයි. ඒ වගේම තව බට් එකක් අවශ්‍යයි. මේ විදියට මේ එක්ස් එක තමයි හොඳම මේ ගස් කපන්න. ඔය වගේ දේවල්ට එක්ස් එක තමයි හොඳ. ඉතින් අපි ගහක් කැපුවොත් ගස් කීයක් වවන්න ඕනද? හැබැයි ඉතින් මං ගාව එක ගහයි තියෙන්නේ. මේක වැවුවා දැන්. ඒක හැදේ පස්සේ. තව මේ හරිය ගහක් තියෙනවා. නෑ නේ බා. ළඟනම් ගහක් නැති පාටයි. චෙක් මේ හරිය කිරිපර් කෙනෙක් වෙනවා. කිරිපර්ලා මේ වීඩියෝ වල ක්‍රිපර්ලා පෙන්නන්න මට chance එකක් හම්බුන්නේ නෑ ඔයගොල්ලන්ට. ක්‍රිපර්ලා මාර වදයක් වුණා. මට පෙන්නන්න බැරි චරිත ටිකක්. චරිත කියන්නේ හොඳම චරිත. ගහක් කපනවා නම් ඉතින් මම පළවෙනි වීඩියෝ එකේ නම් ඉතින් ගහේ භාග කපලා තින්නේ. මම ඊට පස්සේ දැක්කේ. ඒ ඉතින් කරන් දෙයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මම නම් ගහක් කපනවා නම් මුළු ගහම කපනවා. ඒක බැලේ යන්නේ. හරි. දැන් මම මේ ඉගෙන හදන්න යන අයිටම් වගේ ඒ බ්ලොක් එක හරියන්නේ මේ තියෙන බඩු උඩරිම හරි එකක් ගත්තා. ඊට පස්සේ ටිකක් ගත්තා. ඒනුත් තයිති මචං අපිට තියෙන්නේ වැඩි අරමන්න. ඉතින් අපි ඔහොමම කොබල්ස්ටෝන් මයින් කරමු. කොබල්ස්ටෝන් මයින් ගන්න වැඩි පටන් ගමු. මේක පස් කඩන්න නම් ගොඩක්ම හොඳ. මම නම් රෙකමන්ඩ් කරන විදියට මේ ෂවල් එක. හැබැයි මං ගාව මේ වෙනකොට ෂවල් එක නැහැ. ඒක තමයි මම මේ වලින් කොටනවා. ඒව අමාරුයිනේ. හරි ගාඩි යන්නේ මේ කප්පුවා. ක්‍රාෆ්ටිං ටේබල් එක දැම්මා. ක්‍රාෆ්ටිං ටේබල් එකෙන් දැන්
ෂවල් එකක් හදාගත්තා. මගේ පිකස් දෙකක් හදාගමු. ඒත් එක පිකස් එක මදි ෂවල් එකේ. ඒක හරියන්නේ ෂවල් එකත් හරියන්නේ මේ මොනවද දන්නේ නේ. ඉඩටත් ග්‍රැනිට් කියලා જાතියක්. අනිම පිකස් එකක් ඕනේ මේ වැඩේට. ග්‍රැනිට් මනේ දෙන්නේ. ඔය තියෙන්නේ අපේ වැඩේට අවශ්‍ය දේ. අවශ්‍ය දේ දැන් මෙතෙන්ට බෑ පිටේ කේඩියක් ඕනේ. එකපාර මම මේ හදාදීද්දි ලාවා ගොඩක් මතුවුණා. ඒනත් තියෙන කොබල් ස්ටෝන් මයින් කරද්දි ඒව ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ අපි. අපිට ප්ලේස් හදාගන්න කියන්නේ වීදුරු හදන්න දෙන හදාගන්න නම් අවම වශයෙන් එන ගානක් ඕනේ. ඒ මොකද්ද ඔය විදිහට කඩාගමු. දැන් නම් සාමාන්‍ය ගණන් එක වෙලා තියෙන්නේ. ඒත් මදි වගේ වන්න. අයත් තියෙන 64ක්වත් ඕනේ. ඔය විදිහට කපාගමු අපි. මේ මයින්ක්‍රාෆ්ට් මාත් ළඟදි මේ ඉගෙන ගත්තේ. මේ ඔය ගයිඩ් වීඩියෝ එකක් බලලා. ෆීල්ඩ් ට්‍රික්ස් ද මොකක්ද? ෆීල්ඩ් ට්‍රික්ස් කියන්නේ නෙමෙයි ඔය තමයි. අච්චිය ජීජී channel එකේ. ඒ ඔයගොල්ලෝ දන්නේ නැති අච්චිය ජීජී ඔය. ඉතින් එයාවත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එයාගේ පළවෙනි වීඩියෝ එක විතර හැබැයි දැනගත්තා. ඊට පස්සේ නම් මට සම්පූර්ණයෙන්ම පැහැදිලි වුණා ඒක. ඔයගොල්ලන්ට ඉතින් සමහරුන්ට ගොඩක් වීඩියෝ බලන්න පුළුවන්. ඔන්න සුද්දෝගේ channel තියෙනවා. ඒව බලන්න. ඉගෙන ගන්න ආසයි මයින්ක්‍රාෆ්ට් කමින් දාගෙන යන්න. ඔයගොල්ලන්ට බැරි දෙයක් කියන්න මට පුළුවන් නම් මම ඒක කියලා දෙන්නම්. පුළුවන් නම් අනිය කියලා දෙනවා.
සාමාන්‍ය එකක් හදන 8ක් යනවා නේ. 64ක් කියන්නේ සාමාන්‍යයෙන් 8ක් හදාගන්න පුළුවන්. ඉන්න 56ක් තියෙනවා දැන්. ඔය විදියට එක්කව කරගමු. එමින් සීරු අපි යම් එළිවෙන්න තමයි අර සෙට් එකේ ඉන්නේ. අර ඉන්නේ ක්‍රීපර් කෙනෙක් දැක්කේ නෑ වගේ. පුපුරන්න හදන්නේ. ෂේපේ ගැලවිලා යන්න බලන්න ඕන. ක්‍රීපර් කෙනෙක් අහුනොත් පුපුරන්න හදනවා. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එක දෙයයි. අවුට්ෆිට් එක දැන්නේ දැක්කේ මං. මේක සොම්බි විලේජ් එකක්ද වේද? හරියටම දන්නවනම් ඉන්නේ. හරිද? ඒක විලේජ් එකකින් කිරියා මං දැකපු විදිහට මිනිහා නම් පොරක් වගේ. ෂෙක් මේ හරි අඳක් නෑනේ. ඉක්මනට යා. මේ අපේ විලේජ් එක නෙමෙයි. පුට අපේ විලේජ් එක. ඒ වගේ කතා කරලා වැඩක් නෑ. ඉක්මනට දුවමු. සට පට ගාලා දුවමු. අපිට මේ විලේජ් එකද? අර තියෙන අපේ විලේජ් එක තව පුඩ්ඩේ. ඒ තමයි මම බැලුවේ. මේක ඇවිල්ලා සොම්බි විලේජ් එකක්. කොහමද ඒක? ඒ සොම්බිලා ඉන්න විලේජ් උත් තියෙනවා. ඒකේන ඔයගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් ගන්න එන සැලකිලිමත් වෙන අනිවා. කොහමද සොම්බි විලේජ් එක? ඔයදී
සොම්බි විලේජ් එකක්. මේ තියෙන normal village එක. ඒ කියන්නේ ඒ දෙක අතර පොඩි වෙනස්කම් තියෙනවා. තව පොඩ්ඩක් දැක්කනේ මම සොම්බි village එකට යනවා. මම සොම්බි village එකේ තියෙන අයන් ඔක්කොම උස්සන. අයන් බ්ලොක් තියෙන්නේ බ්ලොක් පිටින්. කොටික උස්සන සොම්බි village නම් ඉතින් වැඩක් නැහැ උස්සුවට අවුලක් නැහැ. මේවා නම් කඩන්නේ. අපි පොට්ටක් හදාගත්තා නේ. අර තියන්නේ අපි හදාගත්ත පොට් එක. මේ වගේ අපි කඩාගමු. ෂේප් එකේ. ඊට පස්සේ මෙන්න මෙතනින් crafting table crafting table එක වැරදි පොඩ්ඩේ. ඒ zombie village එක මට තාම ඉරිකරු පිටින. zombie village එක දැක්ක විතරයි අපි. දැක්කනේ zombie village 8ක් හදාගන්න. ඔයගොල්ලෝ දැන් ඉතින් කැමති විදියට මේව හදාගන්න. ඔය විදියට තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් මම ටූල් මේ වෙනකොට හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක වෙනත් වෙනම වීඩියෝ ඉතින් අපේ ඉතින් උඩින් පිකස් එක ඕනේ. පිකස් එක අර තලන්න තියෙන. තලලා මේ විදියට හිටවගම ඔය තියෙන අපේ මේ ප්ලේස් එක. ඉතින් මම හිතන් හිටියේ අරත ප්ලේස් එකට එනකන් තියෙයි කියලා. හැබැයි ආවි නෑ. අවුලක් නෑ ඒක නම්. ඒව නම් ගණන් ගන්න අපි. ඔය තියෙන්නේ මගේ ග්ලාස් ෆාම් එක. ඉතින් මම වෙනදාසක මේක හරියට අලුත් ඇඩියා කරලා ගන්නවා. අදට සමු ගන්නවා. Goodbye. Please subscribe and help me.